ගැහැණියක් ලබන ගෞරවනීයම පදවිය මාතෘත්වයයි. දරුවෙකු කුසට ඒම සම්මත හෝ අසම්මත විය හැක. එය අහඹුවක්ද විය හැකිය. කෙසේ සිදු වුවද දරුවෙකුගේ ආගමනය ගැහැණියකගේ මව් පදවිය නම් වේ. මගේ මවට මා කුසට ආදා හැඟුණේ කුමක්දැයි නොදන්නමුත් මගේ මුව නොව පුත්‍රරත්නයකුගේ මුව දැකීම ඇයගේ ඒකායන හැඟීම බව සක්සුදක්සේ පැහැදිලියි. මන්ද යත් දියණියන් තිදෙනෙකුට පසු සිව්වැන්නා දියණියක්සේ දැකීමට ඇයට වේදනාවක් වන්නට ඇත. අම්මලාට ළමයි කවුරුත් එකයි වචනයට පමණයි. හැම අම්මෙකුටම එසේ නැත. කුළුණුල් දරුවා කවරෙක් වුවද අම්මලාට කමක් නැත. පළමු දරුවා දුවක් නම් ඊළඟ දරුවා පුතෙකු වේ යැයි බලා හිඳී. පළමු දරුවා පුතෙකු නම් අම්මලා ජීවිතය දිනා හමාරයි. පළමු දරුවා පුතෙකු නම් අම්මලා ජීවිතය දිනා හමාරයි. ඊළඟ දූද පුතුද අවුලක් නැත. පුතෙකු හා දුවක ලැබුණු විට ආය දරුවන් අවශ්‍යද නැත. මට හිතෙන විදිහට පුතෙකු හා දුවෙකු සිටීමෙන් පවුලක් ළමයින් බොහෝ දෙනෙක් ඉන්න පවුලකට වඩා සාර්ථක වෙයි. ඒකට අම්මාගේ ආදරය බෙදී යාම ගැන බොහෝ ගැටලු මගහැරී යයි. දරුවන් අම්මාව බෙදා ගැනීමට සිත් යටින් ගෙනියන සීතල යුද්ධයද අවසන් වේ. දරුවන්ගේ ධනවත්කම් අනුවද අම්මාගේ ආදරය උස් පහත් වේ. හරියට තුලාවක මව එක පැත්තක තබා අනෙක් පස සැප පහසුකම් වලින් පුරවද්දී නොදැනීම අනෙක් පස ඉහළට යන්නා සේය. දරුවන්ගේ උගත්කමද තනතුරුද පසුකාලීනව මවකගේ ආදරය උස් පහත් වීමට හේතු වෙනවා. අම්මගේ කුසේ කලලයක් වී දසමසක් ඇගේ පෝෂණයන් වී මිනිසෙක් ලෙස මෙලොව එළිය දකින දරුවන් කුළුදුලේ වුවද බඩු පිස්සන් වුවද මද්දුමයන් වුවද ධනවත් වුවද කළු වුවද සුදු වුවද අම්මගේ කුසින් උපන් බැවින් අම්මාගේ ආදරය එසේ ලැබීමට සෑම දරුවෙකුටම එකසේ අයිතියක් ඇත.